මේ මොහොත වන විට මැද පෙරදිග යුදමය තත්ත්වයේ බරපතල වර්ධනයක් ඒ වගේම උත්සන්න වීමක් සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම යෙමනේ වයඹකර බල ප්‍රදේශයත් සානා නගරයත් යටපත් කරගෙන සිටින හූති කණ්ඩායම් මැද පෙරදිග යුද්ධයට සම්බන්ධ වෙලා අලුතෙන්ම ප්‍රහාර එල්ල කිරීමේ වැඩසටහනක් ආරම්භ කරලා තිබෙනවා. මේ උත්සන්න වීම තුළ මෙය ඍජුවම ශ්‍රී ලංකාවට බරපතල ලෙස පැතිකඩ ගණනාවකින් බලපානවා. පළමු කාරණාව තමයි විශේෂයෙන්ම බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය. සමහරෙක් අහලා නැතුව ඇති මේ හූති කණ්ඩායම් යුද පෙරමුණට එකතු වීම තුළ මේ බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධියටත් බරපතල ලෙස තර්ජන එල්ල වෙලා තිබෙනවා. ඒ තුලින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජු බලපෑම් සිදු වෙනවා කියන එක දැනුවත් කරන්නට කැමතියි. විශේෂයෙන්ම මේ බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය කියන්නේ විශේෂයෙන්ම මෙඩිටරේනියන් මුහුද, ඒ වගේම රතු මුහුද, ඒ වගේම බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය, ඒ වගේම ගල්ෆ් ඔෆ් ඒඩන්, අරාබි මුහුද, ඒ කියන්නේ අරේබියන් සී එක, ඒ වගේම ඉන්දියානු මුහුද, ඉන්දියන් ඕෂන් එක. මේ සියල්ලක්ම එකට එකතු කිරීමේ සමුද්‍ර සංධියක් හැටියට බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය අපි හඳුන්වනවා. විශේෂයෙන්ම හූති කණ්ඩායම් මේ යුද්ධයට එකතු වීම තුළ මේ සමුද්‍ර සංධිය හරහා ක්‍රියාත්මක වෙන ඒ භාණ්ඩ ප්‍රවාහන කටයුතු, ඒ වගේම විවිධ සම්පත් ප්‍රවාහන කටයුතු අඩපණ වීම තුළ මේ බරපතල හානිය සිදු වෙනවා කියන එක අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම තෙල් මිල ඉහළ යෑමේ, ඩීසල් පෙට්‍රල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මුහුදෙන් ප්‍රවාහනය කරන ඒ ෂිප්මන්ට්ස් වල ප්‍රමාදයන් සිදු වෙන්නට පුළුවන්, ඩිලේස් සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම අපේ khනිජ තෙල් නීතිගත සංස්ථාවට විශේෂිත වූ බලපෑමක් සිදු වෙනවා කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම, විදුලි ගාස්තු ඉහළ යෑම සමස්තයක් හැටියට ගත්තොත් දෛනික ජීවිතයට බරපතල බලපෑමක්, වියදම් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් නිර්මාණය වෙනවා කියන එක අපි කියන්න කැමතියි. විශේෂයෙන්ම බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය මගහරවාගෙන යනවා නම් තවත් මාර්ගයක් තිබෙනවා, මුහුදු මාර්ගයක්. ඒ තමයි සුබ ප්‍රාර්ථනා තොඩුව, කේප් ඔෆ් ගුඩ් හෝප්, ඒ රූට් එක, ඒ මාර්ගය. හැබැයි ඒ තුල අත් වශයෙන්ම ප්‍රවාහනයේදී වැඩිපුර දින 10ක් 15ක් පමණ ගත වෙනවා. ඒ තුල අත් වශයෙන්ම ඉන්ධන පාරිභෝජනයත් වැඩි වෙනවා. ඒ වගේම ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙනවා, මුහුදු ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙනවා. ඒ වගේම රක්ෂණ ගාස්තු මේ තත්ත්වය තුල නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම වෝ රිස්ක් ප්‍රීමියම් එක, යුද අවදානම් වාරිකය, මේ හූතීන් මේ යුද්ධයට එකතු වීම තුළ මේ සමස්තයක් හැටියට මේ බරපතල බලපෑම සිදු වෙනවා. ඉතින් අත් වශයෙන්ම තවත් මුහුණ දෙන්න තිබෙන බරපතල කාරණා රසක් තිබෙනවා. අපේ රටේ ආනයන වියදම අනිවාර්යෙන්ම ඉහළ යනවා. ඒ වගේම අපනයන ලාභයන්, ඒ කියන්නේ අපනයන ලාභ ආන්තිකයන්, ඒ කියන්නේ export profit margins අඩුවීමේ තත්ත්වයක්
ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ මුහුදු මාර්ගය තේවලට ඇඟලුම් වලට ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම නිර්මාණය වෙන බරපතල අවදානම් තත්ත්වයන් තමයි අපේ භාණ්ඩ අපේ නිෂ්පාදන මිලදී ගන්න කට්ටිය මේ තත්ත්වයන් තුළ වෙනත් සැපයුම්කරුවන් සම්බන්ධ කරගන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම අපේ අපනයනවල තරඟකාරීත්වය පිළිබඳව මේ වියදම ඉහළ යෑම පිරිවැය ඉහළ යෑම තුළ ඒ අවදානම නිර්මාණය වෙන්න පුළුවන්. අපනයන තරඟකාරීත්වය අතින් අපි පහළ යෑම තුළ ඒ වගේම සමස්ත විදේශ විනිමය අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. මේ හැමදේම තුළ උද්දමනය වැඩි වෙන්න පුළුවන්, බඩු මිල වැඩි වෙන්න පුළුවන්, ප්‍රවාහන ගාස්තු වැඩි වෙන්න පුළුවන්, අත්‍යවශ්‍ය භාණ්ඩවලට යන පිරිවැය වැඩි වෙන්න පුළුවන්, වියදම වැඩි වෙන්න පුළුවන්. මේ තුළ cost push inflation පිරිවැය මතින් තල්ලු වෙන උද්දමනය කරා රට යොමු වෙන අවදානම නිර්මාණය වෙනවා කියන එක අපි කියන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම ගෝලීය මුහුදු මාර්ගවලටත් බරපතල තර්ජනයක් එල්ල වෙනවා. මේ යුදමය තත්ත්වය වර්ධනය වීම තුළ, උත්සන්න වීම තුළ විශේෂයෙන්ම අන්තර් නාවිකකරණ ධාරිතාවේ transshipment volumes අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම මුහුදු මාර්ගවල රීරූටින් එකක් වෙනත් මාර්ගවලට ඉන්දියන් ඕෂන් එකෙන් වෙනස් වෙලා වෙනත් මාර්ගවලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ වරායේ ආදායම් අඩුවීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ලොජිස්ටික්ස් ඇක්ටිවිටි එක අඩුවීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වෙන්න පුළුවන්. මැරිටයිම් සිකියුරිටි රිස්ක් එක, ඒ කියන්නේ මුහුදුබඩ ශේෂ්ත්‍රයේ ආරක්ෂක තත්ත්වයේ ලොකු අවදානමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉහළ ආනයන මිල නිසා ඒ වගේම අපේ අපනයන ආදායම් අඩුවීම තුළ රුපියල අවප්‍රමාණය වෙන්න පුළුවන්. අපේ සංචිත පහළ යන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර පිළිබඳවත් අපට ලොකු බලපෑමක් සිදු වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය භාණ්ඩවල ඖෂධ, පොහොර වර්ග, ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රයට අදාළ අමුද්‍රව්‍ය, ඉන්ඩස්ට්‍රියල් රෝ මටීරියල්ස්, මේ හැම තත්ත්වයක් තුළින්ම හිඟතාවයක් නිර්මාණය වෙලා ඒක අපේ රටේ නිෂ්පාදනයට ඍණාත්මක බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය කියන්නේ වෙළඳ ශේෂ්ත්‍රයේ දමනයක් හැටියටයි, ට්‍රේඩ් ආර්ටරි එකක් හැටියටයි හඳුන්වන්නේ. විශේෂයෙන්ම යුරෝපයත් ආසියාවත් බද්ධ කරන වෙළඳ දමනයක්, ට්‍රේඩ් ආර්ටරි එකක්. සීබෝන් ඔයිල් 12ක්, ඒ වගේම 9ත් බැරල් මිලියන ප්‍රමාණයක් ප්‍රවාහනය වෙනවා දිනපතාම. ඒ වගේම LNG වලින් 8ක් ඒ වෙළඳම් කටයුතු කරන්නේ මේ මුහුදු මාර්ග හරහා. වාර්ෂිකව බැලුවොත් 25000ක් නැව් දෛනිකව 70ක් පමණ ග්ලෝබල් ට්‍රේඩ් ෆ්ලෝ ගෝලීය වෙළඳ කටයුතු වලින් 12ක්. එනිසා මේ තත්ත්වයන් තුළ තෙල් හිඟයක් ඇති වෙලා තෙල් මිල ඉහළ යෑමක් නිර්මාණය වෙලා විශේෂයෙන්ම ප්‍රවාහන ගාස්තුවල විවිධ අය උපකල්පනය කරනවා, ඇස්තමේන්තු කරනවා 30ක පමණ මූලික ප්‍රවාහන ගාස්තු වැඩිවීමක් සිදු වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේවා සියල්ලක්ම අත්‍යවශ්‍ය ආහාරවලට, වෛද්‍ය සැපයුම් වලට, පොහොර වලට මේ සියලු දේටම බලපාන්න පුළුවන්. ඒ වගේම වෙසල් ට්‍රැෆික්, ඒ කියන්නේ ඒ නාවක යාත්‍රා ප්‍රමාණාත්මකව අඩුවීම රීරූට් කිරීම තුළ අත වශයෙන්ම සැපයුම් ජාලවල
ලොකු අර්බුදයක් සප්ලයි චේන්ස් වල අර්බුදයක් නිර්මාණය වීමේ තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම යුරෝපා හවුලට අපේ රටෙන් යන ඇඟලුම් තේ යනාදී අපේ අපනයන ආදායම් ලබන ඒ විශේෂිත නිෂ්පාදනයන් වල පිරිවැය වැඩිවීමක් සිදුවෙන්නට ඉඩකඩ තිබෙනවා. මොකද බොහෝ අය අනුමාන කරනවා ෂිපින් කොස්ට් එක මුහුදු ප්‍රවාහන ගාස්තු ඉහළ යයි කියලා. ඒ තුල ලැබෙන්න තියෙන ප්‍රොෆිට් මාර්ජින්ස් ඒ කියන්නේ ලාභ ආන්තිකයන් අහිමි වීමක් සිදු වෙයි කියන අනුමානය කරනවා. අත් වශයෙන්ම අපේ එක්ස්පෝර්ට් earnings අපනයන ආදායම් එක පැත්තකින් අඩු වෙනවා. අනෙක් පැත්තෙන් අපේ ආනයන බිල ඉහළ යනවා. මේ තත්ත්වය තුළ අපට වැඩිපුර ඩොලර් අවශ්‍ය වෙනවා. වැඩිපුර ඩොලර් අවශ්‍ය වුණාට අපි උත්පාදනය කරන අපි උපයා ගන්න ඩොලර් ප්‍රමාණය හිඟ වෙන තත්ත්වයක් තමයි අපිට දැනගන්නට තිබෙන්නේ. නිසා මේ සමස්ත තත්ත්වය තුළ ඉන්ධන ප්‍රවාහන ආහාර පාන ඒ වගේම ආනයනවල මිල ඉහළ යාම මේ සමස්ත තත්ත්වය තුළ භාණ්ඩවල මිල ඉහළ යෑමක් ඒ වගේම උද්දමන තත්ත්වයක් උද්දමනයේ ඉහළ යෑමක් නිර්මාණය වෙනවා කියන එක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඒ සිදු වෙනවා කියන එක ඇත්ත වශයෙන්ම අපිට මේ අවස්ථාවේ කියන්න පුළුවන්. බල ශක්තිය අනාරක්ෂිත භාවය නිර්මාණය වෙන්නේ මොකද ඉන්ධන මිල ඉහළ යනකොට විදුලි බලය උත්පාදනය කරන්නට අවශ්‍ය පිරිවැය වැඩි වෙනවා. විදුලි බිල් ඉහළ යන්නත් ඉඩ තියෙනවා. මේ තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම මේ මැරිටයිම් ෂිෆ්ට් එකක් ඒ කියන්නේ සාමුද්‍රික සංචලනතා මාරු වීමක් සිද්ධ වෙන්නත් ඉඩකඩ තිබෙනවා. මේ මැරිටයිම් ට්‍රැෆික් එක වෙනත් පැතිවලට ෂිෆ්ට් වීම තුළ මේ අනාරක්ෂිත භාවය තුළ සමස්ත වෙළඳ ශේෂ්ත්‍රයට බරපතල අගතියක් සිදු වෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මොකද විශේෂයෙන්ම මේ ෂිපින් රූට් එක රතු මුහුද හරහා තියෙන මේ කොරිඩෝව වෙනස් වීම තුළ බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. ට්‍රාන්ස්ෂිප්මන්ට් වොලියුම්ස් අන්තර්නාවික කරන ධාරිතාවේ පහළ යෑමක් සිදු වෙලා විශේෂයෙන්ම සම්පාදක කේන්ද්‍රස්ථානයක් හැටියට ලොජිස්ටික්ස් හබ් එකක් හැටියට දියුණු වීමේ ප්‍රවණතාවය අපිට අහිමි වෙනවා කියන එක තමයි මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ඉන්දියානු සාගරය එක්තරා ආකාරයකින් මේ බාබල් මන්දාබ් සමුද්‍ර සංධිය තුල මේ හූති ප්‍රචණ්ඩත්වය නිර්මාණය වීම තුළ ඇත්ත වශයෙන්ම ඉන්දියානු සාගරය තුළ මිලිටරයිසේෂන් මිලිටරිකරණයක් යුදමය අවදානමක් නිර්මාණය වෙලා ඇත්ත වශයෙන්ම ඉන්දියානු සාගරය සාමකලාපයක් හැටියටයි මුළු ලෝම පිළිගත්තේ. එය සාමකලාපයක් නොව යුද කලාපයක් බවට පත් වෙලා විවිධ රටවල් වල බලපෑම් අපේ රටට එල්ලවෙන්න පුළුවන්. දැනටමත් අපිට දැනගන්න ලැබිලා තිබෙනවා කොළඹ වරායේ යම් පර්යන්තයන් විවිධ රටවල් වලට අවශ්‍යයි කියන ඒ බලපෑමක් එල්ල වෙලා තිබෙනවා කියන කාරණාව අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. මොකද අපි රටක් හැටියට අප කළ යුතුව තිබෙන්නේ නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ධනාත්මක බැඳියාවන් ඇති කරගන්න වැඩපිළිවෙලකට පොසිටිව් අලයින්මන්ට්ස් වැඩපිළිවෙලකට ඉදිරියට යෑම. නමුත් ඉන්දියානු සාගර කලාපය මිලිටරිකරණයට ලක්වීම තුළ යුද කලාපයක් බවට මේක පත් වුණොත් ඇත්ත වශයෙන්ම අපේ රටේ ස්වෛරීත්වයට භෞමික අඛණ්ඩතාවයට බරපතල ඍණාත්මක බලපෑමක් එල්ල වෙනවා නිසකයි. දැනටමත් අපේ වරායේ යම් පර්යන්තයන්
විවිධ රටවල් වල පාවිච්චියට අවශ්‍යයි කියන බලපෑම ඇවිල්ලා තිබෙනවා කියන එක මතක් කරන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යාම තුළ භාණ්ඩවල හිඟයක් ඇතිවීම තුළ ආනයනවල පිරිවැය වියදම ඉහළ යාම තුළ අපනයන වෙළඳ හා සේවා ශාස්ත්‍රයේ කඩා වැටීමක් සිදුවීම තුළ විනිමය පීඩනය තුළ currency pressures ඒ වගේම උද්දමනය තුළ ඒ වගේම ආනයන පද්ධතියේ පිරිවැය ඉහළ යන අතරම අපනයන ශාස්ත්‍රයේ කඩා වැටීම තුළ අපේ රටේ බරපතල තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ රට හුඟක් import dependent ආනයන මත බරපතල ලෙස බැඳියාවක් තිබෙනවා, බැඳීමක් තිබෙනවා. ඒ වගේම අපිට විදේශ විනිමය උපයා ගන්නට එක්ස්පෝර්ට්ස් පැත්තෙනුත් අපේ ලොකු ඩිපෙන්ඩන්සි එකක් තිබෙනවා. අපේ අපනයන ශාස්ත්‍රෙත් ලොකු බැඳියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මේ බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය තුළ මේ හූති ප්‍රහාරයන් උත්සන්න වීම තුළ නිසැකෙන්ම අපේ රටේ අපනයන ශාස්ත්‍රයට විශේෂයෙන්ම යුරෝපාවලේ අපනයන ශාස්ත්‍රයට ඉතාමත්ම බරපතල බලපෑමක් සිදු වෙනවා. ගෝලීය මුහුදු මාර්ග, නාවික මාර්ග, ග්ලෝබල් ශිපින් ලේන්ස් වලටත් මේ අගතිගාමී බලපෑම සිදු වෙනවා. ඉතින් විශේෂයෙන්ම බොහෝ දෙනා කතා කරේ හොර්මුස් සමුද්‍ර සංධිය ආශ්‍රිතව මේ සිදුවෙන යුද්ධයේ බලපෑම, මැද පෙරදිග යුද්ධයේ බලපෑම, ඒ හොර්මුස් සමුද්‍ර සංධිය වසා දැමීම තුළ සිදුවෙන බලපෑම, ඒකට අලුත් එකක් එකතු වෙලා තිබෙනවා. හූති ප්‍රහාර නිසා බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධියත් අපේ රටට අතිශයින්ම වැදගත්, ඍජුවම වැදගත්. ඒ සමුද්‍ර සංධියත් යම් කිසි ආකාරයක වසා දැමීමක් සිදු වුණොත් අපේ රටේ ආර්ථිකයට, ජන ජීවිතයට බරපතල බලපෑමක් සිදු වෙනවා. අපිට අහන්න තිබෙන්නේ විශේෂයෙන්ම වර්තමාන රජය මේ බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධියේ මූලික කරගෙන යම් කිසි වසා දැමීමක් සිදු වුණොත් ඒකට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? මොකද්ද අපේ වැඩපිළිවෙල? මොකද්ද අපේ සැලැස්ම? හූති කණ්ඩායම් මේ යුදමය තත්ත්වයට ඇතුල් වෙයි කියන අපේක්ෂාව විශේෂයෙන්ම යුද ක්‍රමෝපායන් ඒ වගේම ජාත්‍යන්තර යුද ඉතිහාසයන් පිළිබඳව දන්න බොහෝ දෙනා පුරෝකථනය කරා අද ඊයේ නෙවෙයි ගිය අවුරුද්දේ ජූනි මාසයේ සිට. විශේෂයෙන්ම මේ හූති ප්‍රහාර හරහා බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය වැසීම තුළ අපේ රටට වැඩිපුර පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා හොර්මුස් සමුද්‍ර සංධිය වසා දැමීමට අමතරව. මොකද්ද රජයේ සූදානම? මොකද්ද රජයේ වැඩපිළිවෙල? මොකද්ද රජයේ සැලැස්ම? මේ බාබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය වසා දැමීම තුළ ඒ නිර්මාණය වෙන හිඟතාවයන්, ඌනතාවයන්, මිල වැඩිවීම, පිරිවැය වැඩිවීම වලට අපේ රටට විකල්පයක් තියනවාද? විසඳුමක් තිබෙනවද? අපේ ආනයන අවශ්‍යතාවයන් සපුරා ගලා ගන්නට වැඩපිළිවෙලක් තියනවාද? අපේ අපනයන ඒ නිශ්චිත එක්ස්පෝර්ට් ඩෙස්ටිනේෂන්ස් වලට, අපනයන ගමනාන්තයන් වලට ගෙන යෑමේ වැඩපිළිවෙලක් තිබෙනවද? මේ හැම ප්‍රශ්නයකටම රජය සතුව ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී උත්තර තියෙන්නට ඕන. විසඳුම් තියෙන්නට ඕන. ආණ්ඩුවක් ඉන්නේ මේ ප්‍රශ්න නිර්මාණය වෙනකොට, අර්බුද උද්ගත වෙනකොට අනේ මේක පිටරටවල සිදුවෙන දෙයක්. මේක අපිට පාලනය කරන්න බෑ. මේවට අපිට කරන්න දෙයක් නැහැ කියන උත්තරේ දෙන්න නෙවෙයි. ඒවට නෙවෙයි ආණ්ඩු බිහි වෙන්නේ. ආණ්ඩු බිහි වෙන්නේ විශේෂයෙන්ම ඒ විවිධාකාරයේ විවිධ අවස්ථාවන් නිර්මාණය වෙනකොට ඒ හැම අවස්ථාවකටම මුහුණ දෙන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක්
ක්‍රියාත්මක කිරීම. රට ඔය අවදානම් තත්ත්වයට සූදානම් කිරීම. රජයෙන් අහන්න කැමති ගිය අවුරුද්දේ ජූනි මාසයේ තමයි පළවෙනි ප්‍රහාරය ඉරානයට එල්ල වුණේ. ඒ තත්ත්වය තුළ එදා මෙදා තුළ මොකද්ද ඔබ හදපු සැලසුම්? හොර්මුස් සමුද්‍ර සංධිය වසා දැමීමට මොකද්ද ඔබ හදපු සැලසුම? මොකද්ද වැඩපිළිවෙල? ඒ වගේම දැන් බබල් මන්දාබ් සමුද්‍ර සංධියත් වැසී යෑම තුළ මේ හූති ප්‍රහාරයන් අලුතෙන් ආරම්භ වීම තුළ මොකද මේ ප්‍රශ්නයට ඔබට තියෙන උත්තර? මොකද්ද වැඩපිළිවෙල? මොකද්ද මාර්ගසිතියම? මොකද්ද ටයිම් ලයින් එක? මේවට කරුණා කරලා උත්තර අවශ්‍යයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපි තවමත් දැනුවත් කරලා නැහැ. රජයේ වැඩපිළිවෙල පිළිබඳව. අපිව දැනුවත් නොකරට කමක් නැහැ. රටේ ලක්ෂ 220ක් ජනතාවට කට ඇරලා කියන්න පොහොර හිඟයට ලබා දෙන විසඳුම, ඉන්ධන හිඟයට ලබා දෙන විසඳුම, ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම සහ හිඟතාවයට ලබා දෙන විසඳුම, නිෂ්පාදනය කඩා වැටීමට ලබා දෙන විසඳුම, අපනයන ශේෂ්ත්‍රය මුහුණ දෙන බාධාවලට ලබා දෙන විසඳුම, මේ හැම දෙයකටම විසඳුම් ලබා දෙන්නයි අපේ රටට ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ, පාර්ලිමේන්තුවට 159ක් පත් කරගත්තේ. මේවා අපේ ප්‍රශ්න නෙවෙයි, මේවා ජාත්‍යන්තර ප්‍රශ්න. අපට කරන්න දෙයක් නැහැ. ඒ උත්තර බලාපොරොත්තුෙන් මේ රටේ ජනතාව ඔබට ඡන්ද දුන්නේ නැහැ. කරුණා කළා ඔබේ වැඩපිළිවෙල මේ අභියෝග හමුවේ රටට කියන්න. ඒ කියන තෙක් අපි බලාගෙන ඉන්නවා. ප්‍රමාද වෙන්න එපා. මේ වහාම හෙලිදරව් කරන්නයි කියන එක රජයෙන් අපි ඉල්ලා සිටිනවා.